අද ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ දුවේ ගඟට කොරළි ටිකක් අල්ලන්න තමයි අද try කරන්නේ. බලමු ඉතින් කොරළි ටිකක් අල්ලලා සුපිරි කෑමක් හදන්න තමයි. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අද ඉතින් අපි කොරළි අල්ලන්න ආවේ වෙනද වගේම අපේ ප්‍රදීප් අයියාත් ඉන්නවා, කැලුම් අයියාත් ඉන්නවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. දෙන්නත් එක්කම පිත්ත දානවා. කියන කොටක් කොරළියෙක් කෑවා. කැලුම් අයියා වැඩේ පටන් ගත්තා. මුල්ම කොරළිය. බලමු ඉතින් තව කොරළි ටිකක් අල්ලන්න. ඔන්න ඇල්ලුවා තව කොරළියේ. කැලුම් අයියා පොඩ්ඩක් මාළුවක් පෙන්නන්න. ඔන්න බඩු. දෙවනි කොරළිය. ප්‍රදීප් අයියාත් ඉතින් ඔන්න වැඩේ පටන් ගත්තා. කොරළි ටිකක් අල්ලන්න. අපි ආපු මුල්ම ප්ලේස් එක. මෙතන තමයි ඉතින් අපි කොරළි ටිකක් අල්ලන්න try කරන්නේ. මේක ගඟ මැද තියෙන පොඩි දූපතක් ගස් වලින් හැදිච්ච පොඩි ප්ලේස් එකක්. මේ වගේ තැන්වල තමයි ඉතින් කොරළි රැඳෙන්නේ. දැන් ඉතින් අපි මෙතන කොරළි දෙතුන් දෙනෙක් අල්ලගත්තා. අපි යනවා ඉතින් තවත් තැනකට තව කොරළි ටිකක් අල්ලගන්න. ඔන්න ඉතින් අපි මාළු අල්ලන ගමන් ජම්බු ගහකුත් සෙට් වුණා. කැලුම් අයියා ගිහිල්ලා ඉතින් ජම්බු ටිකකුත් කඩාගෙන ආවා. බලමු ඉතින් කොරළි ටිකක් අල්ලගන්න කොහොම හරි. මේක ඉතින් අර පැරෑටි මරනවා වගේ නෙමෙයි. කොරළි අල්ලන්න ටිකක් අමාරුයි වෙන මාළු වගේ නෙමෙයි. මූ කොට කොටනේ කන්නේ. ඉපියාව දිහා ඉතින් බලාගෙනම ඉන්න ඕනේ. ඒකට ඉතින් පුරුද්ද තියෙන්න ඕනේ. slowly කොට. පැරෑටිය නම් අර ගිරලම කනවනේ. කොරළි අල්ලන එක ලේසි නෑ. දැන් මේ අපි ඉන්න ඔරුවත් පොළව ගන්න නැතුව ඉන්න ඕනේ. හෙලවුණු ගමන් සද්ද වද්ද හිච්ච ගමන් ඉතින් කොරළි ටික ඉන්නේ නෑ. බලමු ඉතින් අපි අද කැලුම් අයියද අපේ ප්‍රදීප් අයියද කියලා වැඩිපුර කොරළි අල්ලන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ කවුරු කියලාද? යටින් කමෙන්ට් එකකුත් දාන්න යන්නකෝ. පොඩි කොරළි බට්ටෙක් කෑවා. අපි ඉතින් ඒ පොඩි කොරළින්ව ගන්න නැහැ. උන් ආයෙත් වතුරටම දානවා. කෑව භාණ්ඩයක්. අම්මට සිරි. කොරළිය වැටුණා කො වතුරටම. ලොකු කොරළිය ඔරුවට දාගන්න කලින් කොරළිය වැටුණා. ඔහොම තමයි ඉතින් අපට කාපු ලොකුම කොරළිය ඉතින් ගැලවුණා. ඕගොල්ලෝ දකින්න නැති කෙලින්ම ඔරුවට වැටිලත් ආයි එළියට පැන්නා. ඔන්න කෑව භාණ්ඩයක්. අපේ ප්‍රගීත් අයියට. ඉන්නේ භාණ්ඩේ. දැනට ඉතින් වැඩිපුරම කොරළි අල්ලලා තින්නේ අපේ කැලුම් අයියා. කී දෙනෙක්ද? 5ක් ඇල්ලුවද? 4යිද? 4යි. ප්‍රදීප් අයියට ගොඩක් කොරළි ගැලවුණා. එකෙක් කොරුවටත් ඇවිල්ලා ආයි වතුරට වැටුණා. ප්‍රදීප් අයියට ඉතින් අල්ලපු කොරළි 4-5ක්ම ගැලවුණා. එකෙක් වතුරටත් වැටුණා. එහෙම තමයි ඉතින් හැටි.